ගම් වතුරක් ගලලා ඒක සීනි කන්දක් මැදින් ඇවිල්ලා දේදුන්නෙන් පාට වෙලා තමයි පුංචි අපි හොයාගෙන යන්නේ. ඒ වගේ එකක් තමයි. ඔන්න අපි යනකොට ක්‍රියාපදයක් ඉන්නවා පාරේ. කවුද ඉන්නේ? ක්‍රියාපදයක්. කොතනද ඉන්නේ? beside the road. පාරේ පැත්තක ඉන්නවා. වාඩි වෙලා ඉන්නේ දුකෙන්. අපි අහනවා ඔයා කවුද? එයා කියනවා මම බිගින්. ඔයා බිගින්ද? හරි. වාට මොකක්ද තියෙන ප්‍රශ්නේ? කවුරුවත් මගේ පිටිපස්සට ING දාන්නේ මට දුකයි. අපි අහනවා ඔයාට බැරිද තනියම දාගන්න? එයා කියනවා මට තේරෙන්නේ නෑ. ඔයා කියනවා කෝ මෙහෙන් ඔයාව බලන්න. ඔයා බිගින්නේ ඔයාගේ සිලබල් දෙකයි. එකක් B අනිත් එක ගින්. දැන් කතාව මතකයි නේද? ඊට පස්සේ ඔයාගේ දෙවනි කෑල්ල සෙකන්ඩ් සිලබල් එක තමයි ස්ට්‍රෙස් වෙන්නේ. ඔයා බිගින් නෙමි. ඔයා බිගින්. ඔයා බිගින් නෙමි. ඔයා බිගින්. ස්ට්‍රෙස් වෙන්නේ මොකද්ද? දෙවනි එක. ඒ නිසා බිගින් මල්ලි ඔයාගේ පස්සේ පැත්තට ING දාන්න කලින් අපි ඔයාගේ අවසාන කන්සොනන්ට් එක ඩබල් කරනවා මල්ලි. මට බිගින් මල්ලි අහනවා අයියේ මාහර වෙනත් එවැනි අය ඉඳීද? අර මිහිඳු හාමුදුරුවෝ ඇහුවා වගේ. අපි කියනවා ඔව් මල්ලි prefer forget කියන්නේ ඔයාගේ සහෝදරයෝම තමයි. පැහැදිලිද? අදහස් තේරුණානේ?